ශ්‍රී ලංකාවේ උතුරුමැද එක් මායමකට වන්නට සුවිශේෂී ඛනිජයන්ගෙන් ගහන ස්වාභාවික සම්පතක් ඇති බව හඳුනාගන්නේ 70 දශකයේ මුල් භාගයේදී. මෙරට කෘෂිකාර්මික සංවර්ධනයට මේ ස්වාභාවික සම්පත යොදාගත හැකි බව එය හඳුනාගත් දා සිටම පවතින අදහසක්. අපේ මේ උත්සාහය ඒ ගැන හොයාගෙන යන්න. කෘෂිකර්මාන්තයේදී විශේෂයෙන් පොහොර නිෂ්පාදනයේදී පොස්පේට් අත්‍යවශ්‍ය සාධකයක්. කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම සංවර්ධනය උදෙසා මෙම පොස්පේට් නිධිය උපාය මාර්ගිකව භාවිත කරන්න අපි සමත් වී ඇද්ද යන්න අදටත් ගැටලුවක්. දැනට ලංකා පොස්පේට් ආයතනය මගින් කැනීම් කරන රොක් පොස්පේට් යොදාගෙන එහි ඇති පොස්පේට් ප්‍රතිශතය අනුව 28ක් සහිත ERP හෙවත් එප්පාවල රොක් පොස්පේට් සහ 38ක් සහිත HERP හෙවත් හයි එප්පාවල රොක් පොස්පේට් වශයෙන් ප්‍රධාන නිෂ්පාදන දෙකක් සිදු කරනවා. සාමාන්‍යයෙන් වසරකට එප්පාවල රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 50,000කට ආසන්න ප්‍රමාණයක් ලංකා පොස්පේට් සමාගම විසින් නිෂ්පාදනය කරනවා. ආයතනයට අවශ්‍ය කරන දැනුම, තාක්ෂණය, ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන මූල්‍ය ශක්තිතාවයන් ඒ කිසි දෙයක් සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච නිසා ආයතනය ඊටාත්ම පසුගාමී මට්ටමක තමයි තිබුණේ. ඒ නිසා අපිට මේ සියල්ල වෙනස් කරගනිමින් මේ ගමන යන්න සිද්ධ වුණා. අද දවසේ අපි ඉතින් ඒ ගමන සාර්ථකව ගිහිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාව පොහොරින් ස්වයං පෝෂිත කරන්න මේ පොස්පේට් නිධිය ස්වභාව ධර්මයෙන් අපට ලැබුණු දායාදයක්. මෙම ජාතික සම්පත නිසි ලෙස කළමනාකරණය කිරීම පොස්පේට් සමාගම වෙත පැවරුණු ජාතික වගකීමක්. ඒ වගකීම වෙනුවෙන් පොහොසත් රටක් වෙනුවෙන් ආයතනයේ මෙහෙයවීම නව රජයේ පත්වීමත් සමග මේ වන විට ආරම්භ වී තිබෙනවා. අපි මේ අවුරුද්දේ විශාල මූල්‍ය ප්‍රතිලාභයක් ලබා ගත්ත මේක ලංකාවේ ලාභ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කරගෙන තියෙනවා. මේ අවුරුද්දේ අපි රාජ්‍ය බදු ප්‍රමාණය විශාල බදු ප්‍රමාණයක් රුපියල් මිලියන 200කට ආසන්න බදු ප්‍රමාණයක් රජයට ගෙවලා තියෙනවා. ඊට අමතරව අපි කැනීම් කරන භූමිය වෙනුවෙන් ඒ කැනීම් කරන ආයතන වලට රුපියල් මිලියන 60ක විතර බදු ප්‍රමාණයක් අපේ රජයට ගෙවලා තියෙනවා. අපි සේවකයන් මිලියන 300කට විතර ආසන්න කරන මුදලක් වැටුප් වෙනුවෙන් ගෙවලා තියෙනවා. ඒ සියල්ල කරමින් අපි තවත් රුපියල් මිලියන 350කට වඩා වැඩි සුද්ධ ලාභයක් අපි මේ ආයතනයේ මේ අවුරුදු තුන ලබලා තියෙනවා. ගොවියන්ගේ ඇතුළු සියලු දෙනාගේ ලොකු ඉල්ලුමක් හැමදාම දුරකථන ඇමතුම් දීලා මගෙන් අහනවා සර් දැන් පොස්පේට් පොහොර අපිට කවදාද හම්බෙන්නේ? මේ යල් කන්නේ අපිට හම්බ වෙනවද? ඒ නිසා අපි ඒකට කඩිනම් ව්‍යාපෘතියක් විදියට ලංකෙම් කියන සමාගමත් එක්ක එකතු වෙලා අපි පෞද්ගලික සමාගමක් විදියට එකතු වෙලා අපි දැනට මෙට්‍රික් ටොන් 50,000ක් අපේ මැටීරියල් දීලා අපේ අමුද්‍රව්‍ය දීලා අපි පොස්පරස් පොහොර හදා ගැනීමේ ව්‍යාපෘතියක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා දැන් ලබන මාසයේ ඉඳලා අපි සිංගල් සුපර් පොස්පේට් යම් කිසි ප්‍රමාණයක් අපි මේ මාසෙකට මෙට්‍රික් ටොන් 150ක විතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න කටයුතු කරලා තියෙනවා. ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වෙනකොට අපිට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපේ රටේ ගොවියන්ට අවශ්‍ය කරන සියලුම පොස්පරස් පොහොර ප්‍රමාණය ලංකා පොස්පේට් ලිමිටඩ් අමුද්‍රව්‍ය පාවිච්චි කරලා අගයගතු කිරීම යටතේ හදන්න පුළුවන්. නව රජයේ පත්වීමෙන් පසු ලංකා පොස්පේට් සමාගමේ සංවර්ධනය වෙනුවෙන් තවත් පියවර රැසක් ගෙන තිබෙනවා. ඒ යටතේ සේවක පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීම මෙන්ම සේවකයින්ගේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම, නව නිෂ්පාදන අවශ්‍යතාවයට සරිලන ලෙස කර්මාන්ත පරිශ්‍රය සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීම, නිෂ්පාදනය විවිධාංගීකරණය මගින් නව නිෂ්පාදන පෙළක් හඳුන්වා දීම, SSP නිෂ්පාදනය, බහුවාර්ෂික භෝග සඳහා පොහොර මිශ්‍රණ සකස් කිරීම, සත්ව ආහාර සඳහා භාවිත කළ හැකි ඩයිකැල්සියම් පොස්පේට් නිෂ්පාදනය කිරීම, කාබනික කොම්පොස් පොහොර නිෂ්පාදනය කිරීම ආදිය ඒ අතර වනවා. එප්පාවල පොස්පේට් නිධිය ඛනිජ සම්පතකට එහා ගිය දෙයක්. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ අනාගතය තීරණය කිරීමේ
ප්‍රබලම සාධකයක්. එසේම සම්පත් කළමනාකරණය පිළිබඳ අධ්‍යයනයක් සහ තිරසර භාවය සමග සංවර්ධනය තුළිත කිරීමේ ප්‍රබල උදාහරණයක්. එබැවින් මෙම ජාතික සම්පත ආරක්ෂා කිරීම සහ වගකීමෙන් යුතුව භාවිත කිරීමේ ප්‍රතිපත්තියේ පමණක් නොසිට එහි අනාගතය වෙනුවෙන් වැඩකිරීම අපගේ ජාතික යුතුකමක්.